ලංකාවේ ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක ලංකාවේ හිටපු ගොඩාක් අය පිටරටවලට ජොබ් හොයාගෙන ආවා. ඉතින් ඒ ජොබ් හොයාගෙන ආපු අය ගොඩාක් ආවේ UK වලට. ඉතින් දැන් මේගොල්ලෝ UK වලට ආවේ අවුරුදු 5ක වීසා එකකට. අවුරුදු 5ක වීසා එකෙන් පස්සේ ඒගොල්ලන්ට ILR එක හදාගෙන තමන්ගේ ජීවිතේ සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පුළුවන් කියලා හිතාගෙන තමයි ගොඩක් අය ආවේ. ඒ එනකොට ඒගොල්ලෝ රෙහි තිබ්බ රස්සාවනේ දාලා ආවේ. ඊට පස්සේ සමහර අය ගෙවල් දොරවල් විකුණලා ඒ සල්ලි අරගෙන තමයි මේ සල්ලි විදන් කළා තමයි මෙහෙට ආවේ. ඉතින් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න ඒගොල්ලෝ ආවේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන අවුරුදු 5ක් ඇතුළත මම මේ ටාගට් එකට යනවා කියලා හිතාගෙන තමයි ආවේ. ඉතින් දැන් මේ අලුතෙන් ආපු ගවර්න්මන්ට් එක ලේබර් ගවර්න්මන්ට් එක දැන් මේ ඒගොල්ලෝ ඉමිග්‍රේෂන් රූල්ස් වෙනස් කරලා තියෙනවා. ඒ ඉමිග්‍රේෂන් රූල් වෙනස් කරනකොට මේ අවුරුදු 5 තිබ්බ එක අවුරුදු 10ත් අවුරුදු 15ත් අතර කාලවලට දීර්ඝ කරලා තියෙනවා. සමහර අයට දැන් ඉල්ලීගල් ඉමිග්‍රන්ට් කෙනෙක් නම් අවුරුදු 20ක් විතර මම හිතන්නේ. ඉතින් එහෙම එකේ දැන් මේ ලීගලි ඇවිල්ලා Tamanට අවුරුදු 5කින් වීසා එකක් ගන්න බලාපොරොත්තු වෙච්ච කට්ටියට වෙලා තියෙන්නේ අවුරුදු තව 10ක් හරි 15ක් හරි බලන් ඉන්න තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක ඒගොල්ලන්ට අසාධාරණයක් ඇත්තට. මොකද ඒගොල්ලෝ ජීවිතේ සාර්ථකත්වයට යන්න හරි අමාරුයි. මොකද හැමෝම දන්නවා ILR එකක් නැති වුණාම ඔච්චර අමාරුද එක කම්පැනි එකක් බලාගෙන ඉන්න වෙනව නේද? ඉතින් ඇත්තටම එහෙම වුණාම ගොඩක් අමාරුයි ජීවත් වෙන්න. ඉතින් දැන් මේ නීති අලුතෙන් ගේන්න හදන නීති වලට එරෙහිව අපේ සහෝදර කට එකතු වෙලා සංවිධානයක් පිටවගෙන මේකට එරෙහිව කටයුතු කරන්න උත්සාහ කරනවා. ඉතින් ඇත්තටම මේ සංවිධානය නම තමයි ස්කිල් මයිග්‍රන්ට් ඇලයන්ස් කියන එක. ඉතින් ඒකේ ප්‍රධාන සංවිධායක වෙච්ච අපේ සතින් තවල් ඉන්නවා. ඊට පස්සේ අපේ නලින්ද අයියා ඉන්නවා. මගලට ආයුබෝවන් කියලා අපි අතරම අහලා බලමු මොකද්ද මේගොල්ලෝ සංවිධානය මේ කරන්න හදන්නේ කියලා. ඉතින් අතන සංවිධානය මට කියන්න මේ ස්කිල් මයිග්‍රන්ට් ඇලයන්ස් කියන එකේ මොකද්ද මේකේ හේතු ඔයගොල්ලෝ හදන්න මොකද්ද මේකේ ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් කියන්න පුළුවන්ද අපිට? ඔව් මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා ලසන්ත අයියට මේ අවස්ථාව ලබා දීම ගැන අපි වෙනුවෙන්. තවත් ඊට පස්සේ ලසන්ත අය අහපු විදියට අයි අපි මේ ඕගනයිසේෂන් එක පිහිටුවන්නේ අපේ මූලික අරමුණ තමයි මේ ලේබර් ගවර්න්මන්ට් එකෙන් මේ වයිට් පේපර් කියලා ප්‍රොපෝසල් එකක් අනවුන්ස් කරා 2024 මේ මාසේ. ඊට පස්සේ ඒකේ සෙකන්ඩ් අප්ඩේට් එකක් එනවා නොවැම්බර් 20 වෙනිදා. ඒකත් එක්ක ඒ මුලින් ගෙනාපු ප්‍රොපෝසල් එකට වඩා ඒ දෙවෙනි එකේ වෙනස්කම් වෙලා ඒක තව ටිකක් දරුණු විදිහට අපිට ඉමිග්‍රන්ට්ස්ලට බලපාන විදිහට තමයි ඒ චේන්ජස් ආවේ. එතකොට තමයි ඒ අවස්ථාවේ තමයි අපිට තීරණයක් ගන්න ඕනේ අපි මේකේ වික්ටිම්ස්ලා වෙලා විදිහට මේක බලාගෙන ඉන්නවද නැත්නම් අපි මේකට විරුද්ධව හඬක් නගනවද කියන එක ගැන අපිට තීරණයක් ගන්න අවශ්‍යතාවයක් ඇති වුණා. එතකොට මේක මූලිකවම බලපාන්නේ සහ අපේ අලයන්ස් එක රිප්‍රසන්ට් කරන්නේ ස්කිල් වර්කර්ස්ලා. ඒ කියන්නේ අවුරුදු 5ක ILR process එක ඒ පාත් එක යටතේ මේ රටට ඇවිල්ලා ඉන්න වැඩ කරන පිරිස. එතකොට මේ අවස්ථාව වෙනකොට අපිත් එක්ක ශ්‍රී ලාංකිකයෝ මේක අපි ශ්‍රී ලංකන් ලීඩ් ඇලයන්ස් එකක්. අපේ ඉන්න ඔක්කොම සමාජිකයෝ ශ්‍රී ලංකන්ස්ලා නෙවෙයි. අපි ලීඩ් කරන පිරිස තමයි ශ්‍රී ලංකන්ස්ලා. එතකොට අපිත් එක්ක දැන් ලංකාවේ සහ පිටරටවල කියන්නේ මේක මේ ලංකාවේ විතර නෙමෙයි මුළු ලෝකෙම ආපුවාට මේකේ ප්‍රයෝජනක් තියෙනවා නේද? අපි විතරක් නෙමෙයි. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අපි දැන් මේ කරන වැඩෙන් අල්ටිමේට් ගෝල් එක තමයි මේ ප්‍රොපෝසල් එක රිවර්ස් කරන එක. මේක අසාධාරණ නීතියක් අනිවාර්යයෙන්ම. සාමාන්‍යයෙන් UK වල නීතියක් ගේනකොට ඒක ගේන්නේ ඒක ඉම්ප්ලිමන්ට් කරපු දවසේ සිට ඉදිරියට තමයි බලපවත්වන තමයි ගේන්නේ. හැබැයි මේ අවස්ථාවේ මේගොල්ලෝ උත්සාහ කරනවා මේක රෙස්ට්‍රොස්පෙක්ටිව්ලි ඒ කියන්නේ අතීතයට බලපාන පරිදි 2021 සිට ඉදිරියට 2021 ඉඳන් ආපු හැමෝටම මේ ILR පාත් එකට ඇතුළත් වුණ හැමෝටමත් මේක බලපාන දේ තමයි ගේන්නේ. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ 2021 මේ රූට් එකට ඇතුල් වෙලා එතකොට අවුරුදු 5කින් මේ අවුරුද්දේ හෝ ඊළඟ අවුරුද්ද වෙනකොට ILR එක බලාපොරොත්තු වෙන ඉඳපු ගොඩක් කට්ටියට මේ අවස්ථාව නැති වෙනවා. මේ රූල්ස් ඉම්ප්ලිමන්ට් වුණොත් එහෙම 2020 අප්‍රේල් මාසෙ වෙනකොට ඒකට විරුද්ධව තමයි අපි මේ අලයන්ස් එක පිහිටුවන්නේ. සන්තයි අපිට මේ වෙලාවේ අපිට අපේ කමියුනිටි එක ගොඩක්ම ඇක්ටිව්ලි වැඩ කරන්නේ WhatsApp එකේ. අපි WhatsApp group අපිට 12ක් තියෙනවා. ඒ 12 අපිට ශ්‍රී ලංකාවේ කට්ටිය විතරක් නෙවෙයි ශ්‍රී ලංකා, ඉන්දියා, පාකිස්තාන්, බංග්ලාදේශ්, ෆිලිපීන්, නේපාල් ඒ හැමෝම එකතු වෙලා ඉන්න අප්‍රිකාවේ රටවලුත් ඉන්නවා. අප්‍රිකාවේ කට්ටියක් ඉන්නවා. ඒ හැමෝටම එකතු වෙලා ඉන්න
එකමුතුවක් තියෙනවා WhatsApp එකේ අපේ groups 12ක් තියෙනවා. ඒ groups 12 7000කට අධික සමාජික සංඛ්‍යාවක් ගොඩක් තියෙනවා නේ. ඔව්. ඒක ඇත්තටම අර ගවර්න්මන්ට් එකෙන් දීපු නම්බර එක 1.6 මිලියන් කියන නම්බර එකත් එක්ක බලුවොත් ඉතා කුඩා ප්‍රමාණයක්. හැබැයි දැන් මේක ආරම්භයක් විදියට අපි හොඳ තැනක ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. එතනින් එහාට අපිට Facebook group එකක් තියෙනවා. ඒකේ 4000ක පිරිසක් දැනට එකතු වෙලා ඉන්නවා අපිත් එක්ක. අපි බලාපොරොත්තු වෙනවා මේ අපි දැන් මේ සංවිධානය ඉදිරියට වැඩ කටයුතු කරන් යනකොට ඉදිරියට අපිත් එක්ක ලොකු පිරිසක් එකතු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් තමයි ලසන්ත අයියත් අපිට මේ උපකාරයක් ඒ සහයෝගය ලබා දෙන්නේ. තව ඉදිරියේදී ඇත්තරම ලංකාවේ ආభాෂයේ තියෙන ඒ වගේ ගොඩක් කට්ටිය අපට උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙන දැන් උදව් කරලා තියෙනවා. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. එතකොට මල්ලි ඇයි දැන් ඔයගොල්ලෝ මම බැලුවා ඔයගොල්ලෝ මේ Facebook එකේ ඇයි මේ කම්පැනි එකක් හැටියට රෙජිස්ටර් කරලා තියෙන්නේ? ඇයි මේ කම්පැනි එකක් ඕනේ මේ වැඩේට? ඔව් ඒකට පිළිතුර තමයි අපි මුලින්ම මේ ප්‍රශ්නේ අපි කියන්නේ ගොඩක්ම කියන්නේ හොට් ටොපික් එකක් විදියට එළියට ආවේ නොවැම්බර් 20 වෙනිදා. ඇත්තටම මුලින්ම වයිට් පේපර් එක මේ මාසේ ඇනවුන්ස් කරාට ගිය අවුරුද්දේ මේ මාසේ ඇනවුන්ස් කරාට ඒක කවුරුත් වැඩි ගණන් ගත්තේ නැහැ. මේක කරන්න බැරි වෙයි. ඒක කරත් අපිට බලපාන්නේ නැහැ. ඉදිරියට තමයි මේක බලපාන්නේ ඉදිරියට එන්නේ කට්ටියට බලපාන්නේ කියලා තමයි හැමෝම හිතාගෙන හිටියේ. නමුත් 20 වෙනිදා නොවැම්බර් 20 වෙනිදා 2025 මේකේ අප්ඩේට් එකක් ආවා. ශබානා මහ්මූද් පාර්ලිමේන්තු එකේදී මේක ඇනවුන්ස්මන්ට් එක කරේ. ඒකට අනුව 2021 පසු ආපු ඒ කියන්නේ දැන් අපි ඉන්නේ 2026. එතකොට අතීතයට බලපාන පරිදි තමයි මේ රූල් එක ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක පෙර නම් UK වල කිසිම රූල් එකක් පාස් කරනකොට ඒක අතීතයට ඒ කියන්නේ retrospectively බලපාන විදිහට ඒක ඒ රූල්ස් කියන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේ ඒගොල්ලෝ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මේ රූල් එක ඒගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරන්නේ 2021 සිට ඉදිරියට මේ අතීතයට බලපාන විදිහට තමයි මේක ඉම්ප්ලිමන්ට් කරන්න කියලා. එතනින් තමයි මේ නැගිටීම ඇත්තටම ඇති වුණේ. ගොඩක් පිරිසක් අපිත් එක්ක එකතු වුණා. අපි WhatsApp එක group එකක් නිකන් අපිට සාකච්ඡා කරන්න තමයි අපි ඒක හදාගත්තේ. ඊට පස්සේ එතන සෑහෙන පිරිසක් එකතු වුණා. එතනින් ඉස්සරහට තමයි අපි කල්පනා කරලා බැලුවේ, කතා කරලා අපි දැන් මෙතන WhatsApp group වල කතා කරගෙන ඉඳලා තේරුම්න්නේ අපි මොකද්ද මේකට ගන්න පුළුවන් පියවර. ඒ අනුව නිලාන්ගේ නායකත්වයට යටතේ නිලාන් තමයි මේකේ founder. එතකොට නිලාන් ෆර්නෑන්ඩෝ එයාගේ නායකත්වයට එයා ඉන්නේ ස්කොට්ලන්ඩ් ආසන්නයේ ඉන්නේ. එතකොට ඒකත් එක්ක අපි කතා කරලා බැලුවා. එයා මුලින්ම කතා කරලා තිබුණා ස්කොට්ලන්ඩ් ෆස්ට් මිනිස්ටර්ට. ඊට පස්සේ අපි MPs ලාට කතා කරා. අපිට ඇත්තටම මේක ඉතාමත් අසාධාරණ දෙයක්. අනිවාර්යයෙන් අතීතයට බලපාන එක නෙදීලා තියන්නේ නේද? ඔව් අසාධාරණ නීතියක් ගේන්න හදන්නේ. අපිට මේකට විරුද්ධව මොකද්ද කරන්න පුළුවන්? අපිට අපි කොහොමද ඒ කට්ටියගේ සහයෝගය ගන්න කියන එක කතා කරා. ඊට පස්සේ ඒගොල්ලෝ අපේ මුලින්ම අහපු දේ තමයි ඕගොල්ලෝ කවුද? එතකොට අපි ඉන්ඩිවිජුවලි ගිහිල්ලා මම නිලාන් සහ මම සචින්ද කියලා ඉවරලා අපට මේ වගේ නීතියක් හරි ප්‍රොපෝසල් එකකට විරුද්ධව කිසිම දෙයක් කරන්න විදිහක් නැහැ. එතකොට අපට අවශ්‍යතාවයක් ඇති වුණා ලීගල් එන්ටිටි එකක අවශ්‍යතාවයක් අපිට ඇති වුණා. ඒ අනුව තමයි අපි කම්පැනි හවුස් එකේ අපේ අලයන්ස් එක රෙජිස්ටර් කරේ Skill Migrants Alliance Limited. එතකොට මේක limited by guarantee කම්පැනි එකක් විදිහට තමයි අපි මේක රෙජිස්ටර් කරේ. ඒකට හේතුවක් තියෙනවා ලසන්ත අයියේ. මුලින්ම මම කියන්නම් ඒක අපිට ගොඩක්ම ඒ කියන්නේ මේකේ transparency ඒ දේවල් එක්ක තමයි අපිට proper legal recognition එකක් තියෙනවා. මෙහෙම රෙජිස්ටර් කරපු එකෙන් ඊට පස්සේ අපි මේක වැඩේට අනිවාර්යයෙන්ම අපි legal advice ගන්න ඕනේ සහ මේක legal procedure එකක් යන වැඩක්. එතකොට ඒ වෙලාවේදී අපිට funds අවශ්‍ය වෙනවා. ඒකට ඒ responsibility එක ගන්න ඒ දේවල් වලට මේක මේ විදිහට මේ අපි කම්පැනි මේ alliance එක form කරපු එක අපිට මේ විශේෂ advantage එකක් තියෙනවා අතන. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති අපි මොන හරි නඩුවක් අපි මේ කතා කරන්නේ ඇත්තරම worst scenario එක ගැන. අපි ඇත්තරම විශ්වාස කරනවා අවදානමට පෙර සූදානම. අපි ඇත්තරම කියන්නේ miracles වෙනකන් බලාගෙනද තේරුමක් නැහැ. අපි වැඩ කරන්න ඕනේ. සමහර මිනිස්සු ඉන්නවා ඒ කියන්නේ වේදනාව දැනෙනකොට තමයි මිනිස්සු දන්නේ තුවාලයක් වෙලා කියලා. හැබැයි සමහර මිනිස්සු ඉදිරියට මොන හරි අනතුරක් වෙන එක ගැන දැනගෙන ඉවරලා ඒක බලක ගන්න වැඩ කටයුතු කරනවා. අපිත් එක්ක ඒ වගේ ශක්තිමත් කියන්නේ දුර දකින්න පිරිසක් එකතු වෙලා තමයි මේ වැඩේ ගොඩක් මේ තරම් සාර්ථක විදිහට කරගෙන ඇවිල්ලා තියෙන ඉස්සරහට. එතකොට අපි ඉදිරියට කල්පනා කරලා බලුවොත් එහෙම
අපි ගවර්න්මන්ට් එකට විරුද්ධ හෝම් ඔෆිස් එකට විරුද්ධව මේ ප්‍රොපෝසල් විරුද්ධව නඩු කියලා අපි පරාදුනා කියලා හිතමු. එහෙම අවස්ථාවක් ආවොත් එතකොට අපේ පාර්ශවයට සිද්ධ වෙනවා හෝම් ඔෆිස් එක සම්බන්ධයෙන් වියදම් කරපු මුදල් අපිට නැවත ගෙවන්න වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තත් අපි දිනුවොත් එහෙම හෝම් ඔෆිස් එකට සිද්ධ වෙනවා ඒ මුදල් අපිට ලබා දෙන්න. අපිට කියන්නේ අපේ අලයන්ස් එකට ඒක හම්බෙන්නේ නැහැ. මම ඒක ගැන ඉතින් පැහැදිලි කරන්නම්. එතකොට ඒ වගේ අවස්ථාවක් හම්බ වුණොත් එහෙම ලිමිටඩ් බයි ගැරන්ටීඩ් කියන කම්පැනියේ ඩිරෙක්ටර්ස් සහ එතකොට අපට ෆවුන්ඩර්ස්ලා විදිහට අපේ ලයබිලිටි එකක් තියෙනවා මේ මුදල් ඒගොල්ලන්ට ලබා දෙන්න. හැබැයි මේ විදිහට අපි අපේ ඕගනයිසේෂන් එක ෆෝම් කරපු එකකින් තියෙන වාසියක් තමයි අපිට එහෙම කිසිම බැඳීමක් නැහැ. ඒක තමයි ලිමිටඩ් බයි ගැරන්ටී විදිහට අපි මේක ෆෝම් කරලා තියෙන්නේ. එතකොට මට මතක විදිහට අපි එක පවුමකට තමයි අපි වග කියන්නේ. ඒ විදිහට තමයි ඒක තමයි අපි මේ ස්ට්‍රක්චර් එක තෝරගන්න හේතුව අවස්ථාව. එතකොට මල්ලි දැන් ඔයගොල්ලෝ දැන් මේකට මොකක් හරි නීතිමය උපදෙස් ගන්න මොකක් හරි එහෙම කම්පැනි එකක් තෝරගෙන තියෙන මේ වෙනකොට. ඔව් අය අපි ඇත්තටම මේක අපි හැමෝම මේකේ වික්ටිම්ස්ලා. එතකොට අපිට මේක ලේසියෙන් අපිට මේක කාට හරි දීලා ඒ කියන්නේ අපි බලන්නේ ඇත්තටම ලාභය නෙවෙයි. අපි මේ හැම තීරණයක්ම ගන්න කලින් අපේ කමියුනිටි එක රිප්‍රසන්ට් කරන 80ක විතර පිරිසයි. ඒ කමිටි එකක් වගේ එකක් හදලා තියෙනවා අපි ජෙනරල් කියලා. ඒ කමිටි එකේ හැමෝගෙම අදහස් ඇතුව තමයි අපි යන්නේ. එතකොට එතනින් ආපු අදහස තමයි මේක අපේ අනාගතය. ඒ කියන්නේ ඒගොල්ලෝ ළමයි ඉන්න කට්ටිය දෙමව්පියෝ ඉන්න එතන ඒ ෆැමිලිස් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක ලාභයට කරගන්න. ඒගොල්ලන්ට කරගන්න අවශ්‍යතාවය තියෙන්නේ මේක හොඳටම කරගන්න. හොඳටම කරගන්න. එතකොට ඒගොල්ලොන්ගෙන් ආපු අදහස තමයි අපි මේක යන්න ඕනේ හොඳම මේ ලීඩින් ෆර්ම් එකක් එක්ක මේක ගැන හොඳ එක්ස්පීරියන්ස් තියෙන හොඳම මේ UK වල අපිට ගන්න පුළුවන් හොඳම කෙනා තමයි අපි ගන්න ඕනේ. අනිවාර්යයෙන් ගවර්න්මන්ට් එකත් එක්ක බෑ දැන් මේ ගණදුණු කරගන්න නේද? හොඳ නැති කෙනෙක් කරගෙන වැඩක් නෑ නේද? නෑ සමහර ඒ කියන්නේ ගොඩක්ම මේ මිනිස්සු මේක ගැන හිතන විදිය තමයි මේක වෙන්නේ නෑ කියන එක. හැබැයි මට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි සර් කියර් ස්ටාර්මර් අපේ අගමැතිතුමා එයා බැරිස්ටර් කෙනෙක්. එතකොට ශබානා මහමූඩ් බැරිස්ටර් කෙනෙක්. එතකොට ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කට්ටිය මේ වගේ ප්‍රොපෝසල් එකක් එළියට දාලා ඉවරලා ඒගොල්ලෝ විහිළු සහගත විදියට ඒක අකුල ගන්න මේක කරනවා කියන එක ගැන අපිට කිසිම අපි හැම විශ්වාස කරගෙන ඉන්නේ නැහැ. එතකොට ඒගොල්ලෝ මේක ගේන්නේ අනිවාර්යයෙන්ම මොකක් හරි මේක කරන්න බලාපොරොත්තු වෙන තමයි අනිවාර්යයෙන්ම මේක තියෙන්නේ. ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කට්ටියකට එතකොට මේක බහුතරයක් තියෙන ගවර්න්මන්ට් එකක්. එතකොට ඒගොල්ලන්ට මේක ගේන්න ඇත්තටම 600ක් ඉන්නවා. 600න් මේකේ 600ට වඩා පිරිසක් ඉන්නවා MPsලා. එතකොට අපි 600ක් විතර නම්බරයක් ගත්තොත් එහෙම 599ක් විරුද්ධ වුණා. ශබානා මහමුඩ්ට පුළුවන් මේක ඉම්ප්ලිමන්ට් කරන්න. ඒක එයා ගේන්නේ දැනට තියෙන රූල්ස් වලට ඒ කියන්නේ චේන්ජ් එකක් විතර මේක ඇඩ් කරන්න විතර යාට කරන්න තියෙනවා. එයාට මේක සම්මත වෙන්න අවස්ථාවක් නැහැ පාර්ලිමේන්තු එකේ. ඒක නිසා එහෙම බලයක් එයාට තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒගොල්ලෝ මේක ඉදිරියට කරගෙන ගිහිල්ලා ඉවරලා ඒගොල්ලොන්ගේ ගවර්න්මන්ට් එකේ තියෙන රෙපියුටේෂන් එක නැති කරගෙන මේක මේ ආපස්සට කිසිම හේතුවක් නැතුව ආපස්සට ගනීවි කියන එක ගැන අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක තමයි අපිට තියෙන ලොකුම එන්කරේජ් එක මේ විදිහට වැඩ කරගෙන යන්න. එතකොට කිංස්ලි ඇප්ලි ගැන කියනවා නම් ඒක මොකක්ද කම්පැනි එක නම? කිංස්ලි ඇප්ලි. ඒක කිංස්ලි ඇප්ලි LLB. එතකොට ඒක මෙහි තියෙන ඉතාමත් ප්‍රසිද්ධ සහ මේ වගේ කියන්නේ ඉන්ෆ්ලේෂන් සම්බන්ධ දේවල් වලට හොඳ රෙපියුටේෂන් එකක් තියෙන කම්පැනි එකක් අයියේ. එතකොට ඒගොල්ලෝ මොනවාරි කරපු නඩු තියෙනවද? ඔය දිනපුවේ මොනවද? ඒක ආසන්නම දෙයක් තමයි වින්රට් ස්කැන්ඩල් කියලා එකක් නඩුවක් තියෙනවා. එතකොට ඒකෙදි මේගොල්ලෝ මේ රටෙන් අසාධාරණ විදිහට නිරපා හැරීම් කරන්න හදපු පුද්ගලයෝ වෙනුවෙන් කතා කරපු දෙයක්. ඒ කියන්නේ කිංස්ලි ඇප්ලි සහ හෝම් ඔෆිස් අතර වුණ අභියෝගාත්මක මේ නඩුවක්. ඒක කිංස්ලි ඇප්ලි දිනනවා. ඒ වගේ තියෙනවා තව ගොඩක් ඒ කියන්නේ නීති විරුද්ධ අත්අඩංගුවට ගැනීම ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ඒගොල්ලෝ හොඳ රෙපියුටේෂන් එකක් තියෙනවා. මේකේ තියෙන ලොකුම වැදගත්කම තමයි හෝම් ඔෆිස් එකේ නීති රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන විදිය සහ ඒවා ක්‍රියාත්මක හදනකොට ඒ කියන්නේ දේවල් නිර්මාණය කරනකොට ඒ නීති නිර්මාණය කරනකොට ඒවා නිර්මාණය කරන ඉන්න කමිටිස් වල ඉන්න කට්ටියත් ඒ සොලිසිටර්ස්ලා පවා කිංස්ලි ඇප්ලි කියන ආයතනයත් එක්ක වැඩ කරනවා. එතකොට අපට ලොකු ආරක්ෂාවක්
දැනෙනවා. ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක වැඩ කරන එක ගැන. මොකද ඒගොල්ලෝ එතන ඉන්න ඇතුළේ ඉන්න කට්ටිය හොඳ අත්දැකීම් තියෙනවා මේ ඉමිග්‍රේෂන් සහ මේ ලෝ ගැන, හෝම් ඔෆිස් එක කොහොමද වැඩ කරන්නේ, ඒ දේවල් ගැන ලොකු එක්ස්පීරියන්ස් තියෙන කට්ටියත් එක්ක තමයි අපි වැඩේ කරගෙන යන්නේ. හොඳ රිපියුටඩ් කම්පැනි එකක නේද? දැන් මල්ලි අපි දන්නවා දැන් මේ සබානා මහමුරු ඊට පස්සේ කියසාම මේගොල්ලෝ ඔක්කොම බැරිස්ටර්ස්ලා. දැන් මේ කම්පැනි එකේ බැරිස්ටර්ස්ලා එම ඉන්නවද ඔයගලන්ට මේ වැඩේ කරගෙන යන්න? මොකද අරගලොත් එක බෑ හැප්පෙන්න හදන කියලා නේද? ඔව් ඒක තමයි. එතනදී මේ කිංස් ලැප්ලි ගාව ඒගොල්ලෝ ගාව ඉන්නේ. ඒතර සොලිසිටර් සහ ලෝයර්ස්ලා කියන පිරිස තමයි ඒක එතන ඉන්නේ. අපිට දැන් මේ ලෝ ෆර්ම් එකක් අවශ්‍ය වෙන්නේ මේ කේස් එකේ ඒකන රිසර්ච් කරන වැඩවලට ඒ කියන්නේ පේපර් වර්ක්ස් වලට තමයි ඒගොල්ලෝ අවශ්‍ය වෙන්නේ. මොකද අපිට ඩිරෙක්ට්ම බැරිස්ටර් ෆර්ම් එකක් කියන්න බෑ. ඒ කියන්නේ බැරිස්ටර් ෆර්ම් වලට කියන්නේ චේම්බර්ස් කියලා. එතකොට මේ චේම්බර් එකක් එක්ක අපිට ගිහිල්ලා කෙලින්ම කතා කරන්න බෑ මේ කේස් එක බාර ගන්න කියන එකට. මොකද ඒගොල්ලෝ ගොඩක් චේම්බර්ස් ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් සයින් කරලා තියෙනවා ලෝ ෆර්ම් එකක් නැතුව, සොලිසිටර් ෆර්ම් එකක් නැතුව ඒගොල්ලෝ ඩිරෙක්ට් මේ වගේ කේසස් බාර ගන්න නැහැ කියලා ඒගොල්ලෝ කොන්ට්‍රැක්ට් සයින් කරපු කට්ටිය ඉන්නවා. හැබැයි තවත් පිරිසක් ඉන්නවා ඉන්ඩිවිජුවලි කේස් කතා කරන කට්ටිය. එතකොට ඒගොල්ලොන්ට අපිට ගිහිල්ලා අප්‍රෝච් කරන්න පුළුවන්. හැබැයි එතකොට අර ලීගල් ඩොකියුමන්ට්ස් හදන වැඩේ කරන්න වෙන අපිට. මොකද අපිට ඒක ගැන අත්දැකීමක් නැහැ. ඒක නිසා අපිට අනිවාර්යයෙන්ම මේ වගේ රෙපියුටේෂන් එකක් තියෙන ලීගල් ෆර්ම් එකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට මේ ලීගල් ෆර්ම් එක හරහා තමයි අපි අප්‍රෝච් එක ගන්නෙ. අපි දැන් තෝරගෙන තියෙනවා ගාඩන් කෝට් චේම්බර්ස් කියන බැරිස්ටර් ෆර්ම් එක. එතකොට අපිට ඒකෙන් බැරිස්ටර්ස්ලා මෙහි ඉන්න අතිදක්ෂ බැරිස්ටර්ස්ලා 5 දෙනෙකුගේ ලේඛනයක් 5 දෙනෙක්ගේ ලේඛනයක් ආව අපිට තෝරගන්න කියලා කැමති කෙනෙක්ව. එතනින් අපි හොඳ රිසර්ච් එකක් කරලා ඉවරලා අපි තෝරගෙන තියෙනවා දැන් වෙනකොට සොනාලි නයික් කේසී කියන බැරිස්ටර්. එයාත් එතකොට සෑහෙන්න ඉමිග්‍රේෂන් සම්බන්ධව වැඩ කරලා අත්දැකීම් තියෙන අවුරුදු 30ක පළපුරුද්දක් තියෙන කේසී කෙනෙක්. කේසී කියන ස්ටේටස් එක ගැන මම පැහැදිලි කරොත් අයියේ කේසී කියන්නේ කිංස් කවුන්සල් කියන එක. එතකොට මේ කිංස් කවුන්සල් කියන ඒ ස්ටේටස් එක ගන්න අරගෙන තියෙන UK වල දැන් ප්‍රැක්ටිස් කරන 15%කට අඩු පිරිසක්. එතකොට අයියට තේරෙනවානේ මේ කිංස් කවුන්සල් දැන් රජතුමා ඉන්න නිසා තමයි කිංස් කවුන්සල්. ඒතර රජිනා ඉන්න කාලේ නෝනේ ක්වීන්ස් කවුන්සල් කියන එක ඉන්නේ. එතකොට අපි මේ වගේ ජුඩිෂියල් රිවිව් එකක් වගේ දෙයකට යන අවස්ථාවක සහ අපි දැන් අපි දැන් phase 1 කියන තැන තමයි අපි ඉන්නේ මේ කේස් එකේ. එතකොට මේ අවස්ථාවේ අපට අවශ්‍ය වෙන්නේ ඒ සොනාලි නායක කියන ඒ බැරිස්ටර්ගෙන් අපි ගන්න බලාපොරොත්තු වෙන්නේ ඔපිනියන් එකක්. එතකොට මේ නඩුව අපි ඉස්සරහට යනවා නම් අපි මොන වගේ ග්‍රවුන්ඩ්ස් යටතේද යන්නේ කියන එක තමයි එයා මේ අවස්ථාවේදී අපිට දෙන්නේ. ඒක තමයි මේ රිසර්ච් කියන්නේ. රිසර්ච් කියන එක අපිට තමයි රිසර්ච් එක කරන්නේ. මෙයා තමයි මේ ඇතුළට කරන්නේ. ඔව් එයා මොකද එයා තමයි කෝට් එකට ගිහිල්ලා නඩුව කතා කරන තැනට යන්නේ. ඒතකොට එයාට තමයි අත්දැකීම තියෙන්නේ මොන වගේ ස්ට්‍රැටජිස්ද මේකට පාවිච්චි කරන්න කියන එක. එතකොට එයා තමයි අපට ඇවිල්ලා කියන්න ඕනේ. හරි මෙන්න මේ දේවල් යට තමයි මේක human rights the article 8 ද ඊට පස්සේ legitimate expectation ඒ වගේ මොන වගේ කාරණා යටතේද මේක අපිට දිනන්න ඒ කියන්නේ මේක විනින් එකකට යන්න පුළුවන් නම් කොහොමද අපි ඒක කරන්න කියන එක ගැන රිසර්ච් එක කරලා අපිට ඒ අවස්ථාව සහ ඩොකියුමන්ට් එක හදලා දෙන්නේ සොනන්නයි කියන බැරිස්ටර්. මම මේකේ තව දෙයක් කියන්නම් අයියේ අමතර කරුණක්. ඒ කියන්නේ ගොඩක් අපෙන් අහන ප්‍රශ්නයක්. ඇයි අපි මේ PAP ස්ටේජ් එක අපි කරන්නේ කියන එක. ඒ කියන්නේ ප්‍රී ඇක්ෂන් ප්‍රොටෝකෝල් කියන ස්ටේජ් එක අපි ඇයි අරගෙන තියෙන්නේ කියන එක. ඒක ඇත්තටම මෙහි ලීගල් ප්‍රොසීඩියර් එකට එක කොටසක්. අපිට මේක ස්කිප් කරන්න බැරි හේතුවක් තියෙනවා. අපි මේක ස්කිප් කරලා ගියොත් එහෙම අපේ කේස් එක කෝට් එකෙන් එලින්ම ඩිස්මිස් කරන්න පුළුවන් එහෙම තත්ත්වයක් තියෙනවා. මොකද අපි ඒ හෝම් ඔෆිස් එකට අවස්ථාවක් දෙන්න ඕනේ කරුණු දක්වන්න. ඒකට තමයි අපි මේ ප්‍රී ඇක්ෂන් ප්‍රොටෝකෝල් කියන ස්ටෙප් එක යන්නේ. අපි දැන් මේ රිසර්ච් එක කරලා ඒක එතකොට අපි ෆයිනල් ෆුල් ෆ්‍රෙෂ් රිටන් සර්වේ කියන එක ඒ ස්ටේජ් එකට යන්නේ පෙබරවාරි 12 කන්සල්ටේෂන් සර්වේ එක ඉවර වෙනාට පස්සේ. මොකද දැන් පෙබරවාරි 12 මොකද්ද වෙන්නේ කියන්නේ ඒක පොඩ්ඩක් කියලා. පෙබරවාරි 12 තමයි දැන් අපට රජයෙන් අවස්ථාවක් දීලා තියෙනවා අපේ පැත්තෙන් කරුණු දක්වන්න ඇයි මේ ප්‍රොපෝසල් එක අපට අවාසිදායක වෙන්නේ සහ අපේ ජීවිතවලට මේක කොහොමද බලපාන්නේ කියන එක සංක්‍රාන්ති කාලයක් වගේ ඒක එහෙම අවස්ථාවක් අපට ලබා දීලා තියෙනවා. එතකොට ඒක ඩියු ඩේට් එක තමයි පෙබරවාරි 12. ඊට පස්සේ හෝම් ඔෆිස් එකේ යම්කිසි කාලයක් අරගෙන ඉවරලා ඒක රිවිව් කරලා ඉවරලා ඒගොල්ලෝ දාලා තියෙන ප්‍රොපෝසල් එකේ ෆයිනල් ඩ්‍රාෆ්ට් එක
announce කරાવી අපි බලාපොරොත්තු වෙනවා ඒක 12 වෙනිදාන් පස්සේ පෙබරවාරි 20 ඒ වගේ කාලයක වෙනකොට ඒගොල්ලෝ එක announce කරાવી කියලා. ඊට පස්සේ තමයි අපේ law firm එක සහ barrister එකතු වෙලා ඒ final draft එකට තමයි ඒගොල්ලෝ fresh ඒ කියන්නේ full written research එක කරලා ඉවරලා ඒ document එක හදන්නේ. ඒ එතකොට තමයි හදන්නේ. දැන් අපිට ඒගොල්ලෝ දෙනවා soft check එකක් කරලා ඉවරලා දැනට අපිට තියෙන දැන් ওই proposal එකක් නේ. එතකොට final වෙලා නැහැ. ඒක finalize කරලා නැහැ. එතකොට දැන් අපිට හම්බෙන්නේ soft research එකක් කරලා දැනට තියෙන තත්ත්වය අනුව තමයි අපිට ඒගොල්ලෝ කියන්නේ මේ නඩුව අපි කොයි වගේ පැත්තටද දාන්න කියන එක. එතකොට February 12 න් පස්සේ final draft එකෙන් පස්සේ ඒගොල්ලෝ අපිට ඒ කියන්නේ 99ක් හරි කොහොමද මේක අපේ winning percentage එක ඒ තත්ත්වය ඒගොල්ලෝ announce කරන්නේ ඒ කාලෙදී. ඊට පස්සේ ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ අපි පැප් එක යවන එක ස්ටේජ් එකට යන්නේ ඊට පස්සේ. එතකොට දැන් මේ අවස්ථාවේ මේ phase 1 එකට අපේ සම්පූර්ණ මුදල අපිට වියදම් කරන්න අපේ crowd funding එකෙන් අපේ fundraising campaign එකක් යනවා. එතකොට මේ phase 1 එකට අපේ කිංස්ලි අපිලා තියෙන මුදල තමයි පවුම් 25000. එතකොට ඊට ඒකට එකතු වෙනවා VAT සහ VAT සහ platform fee එකත් එක්ක තමයි පවුම් 25000. ඊට පස්සේ phase 2 එකට අපි යනවා නම් එතකොට දැන් හිතන්නකෝ consultation එකෙන් පස්සේ government එක තීරණය කරනවා හරි අපි මේක මෙන්න මේ වගේ changes එක ගේනවා කියලා. එතකොට මේ change මොනවා හරි changes අපට advantage එකක් වෙන විදිහට හරි ඒගොල්ලෝ transition arrangements දුන්නොත් හරි transition arrangement එකක් කියන්නේ අයියේ දැනට මෙහෙ ඉන්න කට්ටියට ඒක බලපාන්නේ නැහැ කියන එක. හැබැයි දැනට ඒගොල්ලෝ කියලා තියෙන්නේ මෙහෙ දැනට ඉන්න කට්ටියට බලපානවා කියලා. හැබැයි ඒගොල්ලෝ තීරණය වෙනස් කරගත්තොත් එහෙම 12 වෙනිදාගෙන් පස්සේ එතකොට අපිට එතනින් එහාට ස්ටෙප් එකක් නැහැ. නෑ ඔව් එතකොට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි දැන් මම ඉස්සරහට පැහැදිලි කරා ඊ අපි හැම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැත්තේ කියන එක සහ අපි ඒකට සූදානම් වෙන විදිහ තමයි මම දැන් පැහැදිලි කරේ. එතකොට අපි හිතමු ඒගොල්ලෝ එහෙම කිසිම දෙයක් ගේන්නේ නැතුව ඉස්සරහට මේ වැඩේ කරන් යනවා කියලා announce කරනවා. අපි බලාපොරොත්තු වෙන February 20 කියලා. ඒකගේ කාලෙකදී මේක ඒගොල්ලෝ කිව්වොත් එහෙම අපි මේක කරනවා කියන එක ගැන ඊට පස්සේ අපිට තියෙන next step එක තමයි අපේ phase 2 එක pre-action protocol letter එකක් යවන එක. එතකොට letter එකක් කිව්වට මේක document එකක් සම්පූර්ණයෙන්ම නීතිය සම්බන්ධ අපි මේක grounds කොහොමද මේකට විරුද්ධව ඇයි මොන වගේ දේවල්ද අපේ community එක බලපාන්නේ කියන එක ගැන තියෙන සම්පූර්ණ document එකක් home office එකට යවනවා. යවලා ඒ stage phase 2 කියන stage එකට අපිට ආපු quotation එක තමයි තවත් පවුම් 20000 plus VAT සහ අපි crowd justice කියන platform එකට දෙන්න ඕනේ fee එක. එතකොට අපි බලාපොරොත්තු වෙන එක සම්පූර්ණ මුදල ඒ phase 1 සහ 2 ඒ සම්පූර්ණ මුදල පවුම් 45000කට සහ 50000ත් අතර මුදල අපිට මේකට වියදම් වෙනවා කියලා තමයි අපිට දැන් තව ඇස්ටිමේට් තියෙනවා. කියනවා නේද? ඉතින් මට කියන්න දැන් ඔයගොල්ලෝ දැන් මේ funds එකතු කරනවානේ. ඉතින් මේකේ දැන් සාමාන්‍යයෙන් අපි ලංකාවේ ගොඩක් තියෙන ප්‍රශ්න මේ සල්ලි ප්‍රශ්න. මට කියන්න දැන් මොකද්ද මේ funds කොහොමද කලෙක්ට් කරන්නේ? ඒ මොකද්ද මේ වෙබ්සයිට් එක කොහොමද මේකේ විනිවිද භාවය කොහොමද මේ ගැන පොඩ්ඩක් ඉස්සරහට කිව්වොත් එහෙම. ඔව් අයියේ අපි මේ තෝරගත්ත platform එක තමයි crowd justice කියන platform එක. එතකොට මේ platform එක දැන් UK වල තියෙනවා අයියේ crowd funding platform කීපයක්. හැබැයි මේ crowd justice කියන platform එක මේක සම්පූර්ණයෙන්ම වෙන් වෙලා තියෙන්නේ මේ වගේ කටයුතු සඳහා. අයියට මතක ඇති රුවන්ඩා වලට අපේ මෙහි ඉන්න asylum seekers ලව යවන්න තිබ්බ ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. එතකොට ඒ නඩුවට අවශ්‍ය මුදල් පවා එකතු වුණේ මේ platform එක හරහා. එතකොට මම ඉස්සරහට මේ platform එක අපිට individual කෙනෙක් විදිහට ගිහිල්ලා හරි අපේ organisation එකක් විදිහට ගිහිල්ලා හරි අපිට මෙහෙම දෙයක් තියෙනවා අපිට සල්ලි එකතු කරගන්න ඕන කියලා එහෙම අපිට කරන්න බෑ. නිකන් GoFundMe කියන වගේ කරන්න බෑ. එහෙම කරන්න බෑ. එතකොට අපි ඉන්න ඕනේ organisation එකක් විදිහට. ඊට පස්සේ crowd justice කියන platform එක තියෙනවා. ඊට පස්සේ අපට අවශ්‍ය වෙනවා අනිවාර්යයෙන්ම law firm එකක් සහ හරි barrister කෙනෙක් හරි ඒ කියන්නේ solicitor firm එකක් හෝ barrister firm එකක් මේකට අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. එතකොට මේ parties තුනම එකතු වුණාට පස්සේ තමයි අපිට මේ platform එකේ live වෙන්න අවස්ථාව හම්බෙන්නේ. අපට තීරණය කරන්න බෑ ගිහිල්ලා හරි අපි මේ පවුම් 25000ක් එකතු කරනවා 50000ක් එකතු කරනකොට අපිට ගිහිල්ලා තීරණය කරන්න බෑ. එතකොට අපේ තීරණයයි barrister
හරි සොලිසිටර් ෆර්ම් එකෙන් කියන්න ඕනේ අපිට මෙන්න මේ වැඩ කොටස කරන්න රිසර්ච් එක කරන්න අපිට පවුම් 25000ක් යනවා. එතකොට ඒගොල්ලෝ ඒක ලිඛිතව දන්වන්න ඕනේ. සහ අපි ඒක කන්ෆර්ම් කරන්න ඕනේ අපි ඒක දැකගෙන. එතකොට අපි පාටිස් 3ක අදහස් වල එකතුවක් විදියට තමයි අපි මේ දාන මුදල අපිට දාන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ එකතු කරන දැන් අපි සාමාන්‍ය GoFundMe ගියාම මට පවුන් 10000ක් එකතු කරන්න ඕනේ කියලා ස්ට්‍රේට් කෙලින්ම දාන්න පුළුවන්. දැන් මේකේ විදියට 3 දෙනෙක් කම්පැනි 3ක් එකතු වෙලා තමයි ඒක කරන්න වෙන්නේ. තනි මතයට කරන්න බෑ. තනි මතයට කරන්න බෑ. එතකොට අපිට දැන් මේ ස්ට්‍රෙච් අපිට මේ තියෙන ටාගට් එක අපි දැන් ඉදිරියේ අවස්ථාවලදී ස්ට්‍රෙච් කරනවා නම් අපිට 25000 තියෙන එක අපි ෆේස් 2 එකේදී 45000 හරි 50000 හරි කරනවා නම් එතකොට ඒකට අපිට කිංස්ලි ඇප්ලි කියන ආයතනයේ අනුමැතිය අවශ්‍ය වෙනවා. ඒගොල්ලෝ අනුමත කරනවා. ඒගොල්ලෝ අනුමත කරාට පස්සේ තමයි අපිට මේ අවස්ථාව හම්බෙන්නේ. ඊට පස්සේ අපි දැන් ඒ දෙන මුදල් මේගොල්ලෝ අපි දැන් ඔයගොල්ලෝ අපේ දැන් කමියුනිටි කට්ටිය ඩොනේට් කරන මුදල් කිංස්ලි ඇප්ලි ආයතනයට ඒගොල්ලෝ මේකට සම්බන්ධ වුණා කියලා ඒගොල්ලන්ට නිකම් මේ සල්ලි විද්‍රෝ කරන්න බෑ. එතකොට ඒ මුදල් වලට ඒගොල්ලෝ කරලා තියෙන වැඩ කොටස ඒක crowd justice කියන platform එකේ review කරනවා. දැන් එතකොට දැන් සමහර මිනිස්සු හිතන් ඉන්නවා මේ සල්ලි අරගෙන අපිට මේක ගන්න පුළුවන් එහෙම කියලා. අපිට නෙවෙයි මේ කිංස්ලි ඇප්ලි ආයතනයටවත් ඒ මුදල් ලබා ගන්න බෑ. ඒගොල්ලොත් මේ මුදල් විත්ඩ්‍රෝ කරන්න රික්වෙස්ට් කරනකොට හරි අපි මේ මුදල් වලට මොකද්ද ඇයි අපි මේ 25000 ලබා ගන්න කියන එක ගැන ඒගොල්ලෝ බිල් එකක් දාන්න ඕනේ. ඒගොල්ලන්ට කියන්න පුළුවන් අපි රිසර්ච් එකට වෙනුවෙන් මෙන්න මේ සොලිසිටර්ස්ලා වැඩ කරා. ඒගොල්ලෝ රේට් එක ඊට පස්සේ බැරිස්ටර් ඉන්නේ මෙහෙම මේ සොරායිනයි. ඒතොර යාට මෙච්චර මුදලක් වියදම් කරලා තියෙනවා. මේ ඔපිනියන්ස් ලබා ගන්න අන්න එහෙම දෙයක් පෙන්නලි වරලා තමයි ඒගොල්ලෝ ඕගොල්ලන්ට ඇක්සස් එකක් නැහැ. අපිට කොහෙත්ම ඇක්සස් එකක් නැහැ. ඒක අපේ කට්ටියට ගොඩක් සහනයක් වෙනවා. ඕගොල්ලන්ට ඇක්සස් එකක් නැති එක. ඇක්සස් එකක් නැහැ. ඒ කියන්නේ අයියේ අපි දැන් මේක මේ මුදල් මේ crowd justice කියන platform එකේ මුදල් අපිට අනිවාර්යයෙන්ම භාවිතා කරන්න පුළුවන් එකම එක අවස්ථාව තමයි legal firm එක. දැන් අපි මේ වෙනුවෙන් තවත් මුදල් වියදම් කරනවා. අපි organisation එකක් පවත්වාගෙන අපි දැන් company එතකොට අපි website හදනවා. ඒ domain වලට ඒවට අපි සල්ලි වියදම් කරනවා. අපේ පෞද්ගලික මුදල් වලින්. එතකොට අපි company house එකේ මේක register කරන්න ඊළාන් ඒකට සල්ලි වියදම් කරා. ඒ වගේ තව ගොඩක් දේවල් අපිට තියෙනවා. ඒක අපි කාලේ ඉඳන් කරනවා නේද? ඒක පොඩි දැන් කර නේද මේ දැන් මේකේ තියෙන වෙනස දැන් අවුරුදු 5ක් 10ක් දුක් විඳිනවාද මේක මෙතනම නවත්තගෙන අවුරුදු 5න් ඊට පස්සේ සමගි ජීවිතය සෙටල් කරගන්න පුළුවන් මේකින් හරියට නේද? ඒකට ලොකු අවස්ථාවක් තියෙනවා. අපි විශ්වාසයකින් තමයි වැඩ කරන්නේ. එතකොට මම කියන්න ආපු තැනින් අපිට අපි මේ සම්බන්ධ දෙයක් කියලා අපිට එතනින් ඒ මුදල් ගන්න බෑ. අපිට වෙබ්සයිට් එකක් හදන්න සල්ලි දෙන්න. අපිට අපේ කම්පැනි එක රෙජිස්ටර් කරගන්න අපිට පවුම් 200ක් යනවා නම් අපිට ඒක දෙන්න. අපි මෙහෙම Facebook එකේ ප්‍රොමෝෂන් එකක් යනවා අපිට ඒ සල්ලි දෙන්න කියලා. එහෙම ඉල්ලන්න බෑ. ඒතකොට ඒ සල්ලි අනිවාර්යයෙන්ම යන්නේ අර ඔයගලන්ට ලෝ ෆර්ම් එකට විතරමයි යන්නේ. එතනින් එහාට කියනවා නම් දැන් ඩොනර්ස්ලාගේ මුදල් ඒ දාන හැමෝටම ඒගොල්ලෝ කැමති නම් ඒගොල්ලෝ නම ඩිස්ප්ලේ කරන්න පුළුවන් කමෙන්ට් එකක් දාරි කරලා ඊට පස්සේ ඒක ලයිව් අප්ඩේට් වෙනවා. එතකොට ඕනම කෙනෙක්ට බලා ගන්න පුළුවන් අපේ ටාගට් එක 25000යි දැන් මුදල කීයද කියන එක බලා ගන්න පුළුවන්. මම දැන් අන්තිමට බලන අවස්ථාව වෙනකොට අපි 20000කට ආසන්න මුදලක් තමයි අපි ලොකු ගාණක් එකතු කරලා නේ 20000ක් කියන්නේ ලොකු ගාණක්. ඇත්තටමයි අපි මුල් පවුන් 10000 ඒක තමයි අපේ ෆස්ට් ඉනිෂියල් ටාගට් එක. එතකොට දැන් 25000 කියන එකෙන් අපි මුල් පවුන් 10000 ඒගොල්ලෝ දීලා තියෙන කාලය ඇතුළත අපි අචීව් කරේ නැති වුණොත් එහෙම ඒගොල්ලෝ අපිට දවස් 30ක කාලයක් තමයි දුන්නේ. හැබැයි අපි 24ක් යන්නත් කලින් 24ක් යන්න කලින් ඒ 10000 එකතු කරා. එතකොට අපේ එකෙන් දැනගත්තා අපේ ලයින්ස් එකේ ස්ට්‍රෙන්ත් එක සහ ශ්‍රීලංකිකයන්ගේ කොච්චර එකමුතුවක් තියනවද ඒගොල්ලෝගේ ශක්තිය. අනිවාර්යයෙන් අපිට හේතුව නේද? 15ක් ඉන්නවද? පහෙන් ගොඩ දාගන්නවද කියන එක තියෙන ප්‍රශ්නේ නේද? අනිවාර්යයෙන්ම. එතකොට දැන් අපි තවත් දවස් 20කටත් වඩා වැඩි කාලයක් තියෙනවා. ඒ කාලයක් තිබුණා. අපි දැන් තව දවසක් දෙකක් යනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට දැන් පෙබරවාරි 12ට කලින් කොච්චර මුදලක් එකතු කරගන්න ඕනේද? 25000යි. 25000යි. එතකොට 25000 තමයි එකතු කරගන්න. ඊට පස්සේ තමයි සෙකන්ඩ් ස්ටෙප් එකට හැටියට තමයි මේ 45000
යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ නේද? ඔව් අයියේ. එතකොට දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා වගේ කන්සල්ටේෂන් එකෙන් පස්සේ ගවර්න්මන්ට් එක ඒගොල්ලෝගේ මයින්ඩ් එක චේන්ජ් කරගත්තොත් එතකොට ප්‍රශ්නයක් නෑ. එතකොට 50000 ඉවරයි. එතකොට ඒක ඉවරයි. හැබැයි ඒගොල්ලෝ ඉස්සර වෙනස් කරන්නේ නැතුව මේ විදිහට ප්‍රොපෝසල් එක ඉම්ප්ලිමන්ට් කරනවා නම් එතකොට අපි ප්‍රියක්ෂන් ප්‍රොටෝකෝල් ඒ කියන්නේ ජුඩිෂියල් රිවිව් එකට කලින් ස්ටෙප් එක ප්‍රියක්ෂන් ප්‍රොටෝකෝල් කියන එක ෆලෝ කරනකොට එතන තව 20000ක් ඇඩ් වෙනවා. ඒක තමයි ඒකත් එක තමයි 45000 හෝ තව වැට් සහ ඒ අනිත් 50000 මුදලක් ආසන්න මුදලක් එන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ දැන් මෙච්චර දැන් වැඩ ගොඩක් කරලා තියෙනවා. දැන් ඉස්සරහට මොකද්ද ඔයගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් ගොඩක් සල්ලි ප්‍රමාණයක් එකතු කරගන්න තියෙනවා. ගොඩක් වැඩ ඇති මේ දවස් ටිකේ 12 දෙනෙකුට මේක ඉවර කරගන්නත් ඕන. මොනවද ඉස්සරහට තියෙන ප්ලෑන්ස්? ඔව් අයියා අපි ඇත්තටම අපේ වෙබ්සයිට් එකක් හදාගෙන යනවා. ඒක දැන් අන්තිම අදියරේ තියෙන්නේ. ඊට අමතරව අපි ඊමේල් කැම්පේන් එකක් කරනවා. අපි MPලා මොකද පෙබරවාරි 2 වෙනිදාට ඩිබේට් එකක් තියෙනවා මේ සම්බන්ධව මේ මාතෘකාවට ඩිබේට් එකක් තියෙනවා පාර්ලිමේන්තු එකේ. ඊට කලින් අපි බලාපොරොත්තු වෙනවා වෙන 600 අධික ප්‍රමාණයක් MPස්ලාට ඊමේල් කරන්න මේ සම්බන්ධයෙන් ඒගොල්ලෝම දැනුවත් කරන්න මොනවද අපිට තියෙන ඇත්තම ගැටලු එගෙන මහ පොළොවේ මොකද්ද ඇත්තම තත්ත්වය කියන එක ගැන ඒගොල්ලන්ට දැනුවත් කරන්න අපි එහෙම කැම්පේන් එකක් තියෙනවා. ඊට අමතරව දැන් අපි වැඩිපුරම මේට් එකක් දීලා තියෙන කැම්පේන් එක තමයි region wise අපි බලනවා. ඒ කියන්නේ pocket meeting ටීම් එක යටතේ අපි බලාපොරොත්තු අපි එහෙම වැඩක් ප්ලෑන් කරලා තියෙනවා. අපි සහ ඒක සෑහෙන සාර්ථක වෙලා තියෙනවා මේ අවස්ථාව මේ අද වෙනකොට. එතකොට අපි බැලුවේ UK අපි කොටස් ප්‍රමාණයට කඩාගෙන ඉවරලා අපි මේ region wise අපේ representative කෙනෙක් දානවා. ඊට පස්සේ එයා තමයි එතන ඉඳගෙන හිතන්න උදාහරණයක් විදියට දැන් කෙයා හෝම් එකක් තියෙනවා. එයා කෙයා හෝම් එකේ කෙනෙක් අපේ alliance එක නියෝජනය කරන අපේ නියෝජිතයෙක් ඉන්නවා. මම එයාට එතකොට regional manager කියලා කිව්වොත් එහෙම එතකොට එයා තමයි එයාගේ area එකේ ඉන්න තියෙන කෙයා හෝම්ස් වල මේක බලපාලා තියෙන හැමෝම කට්ටියව එකතු කරගෙන එයා පොඩි community එකක් හදා ගන්නවා. ඊට පස්සේ එයා අපට data සහ එකතු කරලා ඉවරලා අපට ඉන්ෆෝමේෂන් එක දෙනවා. අපේ මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා මේක මේක බලපෑමට ලක් වෙච්ච මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. ශ්‍රී ලාංකිකය ගැන විතරක් නෙමෙයි මේ කියන්නේ. හැමෝම මේක බලපාන හැමෝම මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා සහ මෙන්න මෙච්චර ප්‍රමාණයක් කන්සල්ටේෂන් එක පුරවලා තියෙනවා. මෙන්න මේ ප්‍රමාණය MPට ඒගොල්ලෝගේ කතාව කියලා තියෙනවා දැනුවත් කරලා තියෙනවා. එතකොට අපේ alliance එක මොකක්ද කියන එක සහ අපේ ultimate goal එක මොකක්ද කියන එක මේගොල්ලෝ දැනුවත් මෙන්න මේ පිරිසක් දැනුවත් වෙලා තියෙනවා. ඒ වගේ අපි ඒ කට්ටියව අපේ alliance එක වෙත මේ අපිත් එක්ක සම්බන්ධ කරගන්න තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තියෙන්නේ. මොකද අපිට ඉස්සරහට විශාල ලෙස අපිට මුදල් අවශ්‍ය වෙනවා මේක ඉස්සරහට යන්න උනොත් එහෙම ජුඩිෂියල් රිවිව් වල යනොත් එහෙම ඒ වෙනුවෙන් තමයි අපි මේ විදිහට ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඒක අපි හඳුන්වන්නේ එතකොට රීජනල් මැනේජර්ස් කියන එක. එතකොට අපේ නලින්ද අයියා ඉන්නවා SX වල මැනේජර් විදිහට අපේ මේ ඒරියා එක කෝඩිනේට් කරන්නේ නලින්ද අයියා. එතකොට ඒගොල්ලෝගේ රාජකාරිය මොකද්ද කියන එක ගැන නලින්ද අයියා අපිට පොඩි පැහැදිලිවීමක් කරනවා. නලින්ද අයියා තමයි මේ මට ඔයගොල්ලෝ යන කියලා මේ වැඩේ arrange කරේ අත්තරම. අත්තර ගොඩක් ඉස්සෙල්ලා අන්දමල්ලි මේ අවස්ථාව ලබා දුන්නට අපිට දැන් ඇත්තටම අපි මේකේ කරගෙන යන මේක අපි විවිධ කොටස් වලට බෙදාගත්තේ ඇත්තටම එක එක කමියුනිටිස් වල ඉන්නවා විවිධ ප්‍රමාණයේ පුද්ගලයන්. නමුත් සියලු දෙනාම WhatsApp වලට අපිට කනෙක්ට් කරගන්න එහෙම නැත්නම් Facebook එකට කනෙක්ට් කරගන්න උත්සාහයක් කරන අපිට ලේසි වෙන්න අපි මේ UK වල තියෙන ප්‍රධාන cities wise අපි කඩාගත්ත අපේ නියෝජිතයන් එක්කෙනෙක් ගන්න. ඉතින් ඒතකොට ඒ ඉන්න නියෝජිතයා වටා යාළුවෙන්ගෙන් එහෙම නැත්නම් තියෙන contacts වලින් මේ ILR පාත් එකේ ඉන්න සියලු දෙනාම dependent ඇතුළුව සියලු දෙනාම අපි try කරනවා එකම platform එකකට එහෙම නැත්නම් WhatsApp එකට හෝ Facebook එකට ගෙන්නලා පළවෙනි දේ අපි කරන්නේ ඒගොල්ලන්ට අවබෝධයක් ලබා දෙනවා දැන් මොකද වෙන්නේ කියන එක. දැනට ILR පාත් එකේ ඉන්න ගොඩක් අයගේ අවබෝධය ගොඩක් අඩුයි. අපිට දැනගන්න ලැබෙන විදිහට කතා කරපු විදිහට මේ දක්වා සියලු දෙනාගෙම ඉතින් දැන් අපි ඉන්ඩිවිජුවලි ගෲප් වලට කතා කරලා එහෙම නැත්නම් ගෲප් කනෙක්ට් කරගෙන අපි මේ ගැන සම්බන්ධව පුල් අවබෝධයක් ලබා දෙනවා ඒගොල්ලන්ට කොහොමද මේක වෙන්නේ කියලා. ඊට පස්සේ තමයි අපි ඒගොල්ලන්ගේ පළවෙනි දේ බලාපොරොත්තු වෙන්නේ කන්සල්ටේෂන් සර්වේ එකක් කම්ප්ලීට් කරලා පළවෙනි ස්ටෙප් එක ගන්න කියලා. එතකොට ඒගොල්ලන්ට ලොකු අවබෝධයක් එනවා මොකද්ද මේ වෙන්නේ කියන එක. ඊට පස්සේ දෙවෙනි අදියරදී තමයි ඒගොල්ලෝගෙන් අපිට බලාපොරොත්තු වෙන්නේ මේ කැම්පේන් එකට ෆන්ඩින් එකට. ෆන්ඩින් එකටත් කැමැති ගාණක් ඩොනේට් කරන්න පුළුවන්. ඒක එක එකනාගේ හැකියාව හෝ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන මුදලක් ගන්න. නමුත් මේ කන්සල්ටන්ට් සර්වේ එකට ගිහිල්ලා අවුරුදු 15ක් වෙන එක කල්පනා කරද්දී ගොඩක් අය
ඩොනේෂන් එක දෙන ගැන දෙපාරක් හිතන්නේ මොකද අවුරුදු 5 ඉන්න එක 10 15 වෙනකොට ඒගොල්ලෝ කල්පනා කරනවා තව වීසා ෆීස් කොච්චර ගෙවන්න ඕනද අවුරුදු 10ක් තවත් කොච්චර තමන්ගේ කියන්නේ ජොබ් එකට එහෙම නැත්නම් COS එකක් ගන්න වෙනවා අවුරුදු 3න් තුනට දෙකෙන් දෙකට අවුරුදු 15ක් වෙනකන් ස්ටේබල් එකක් නැහැ තමන් ඉන්න තැන සමහර විට මේ තියෙන COS එක කැන්සල් වෙලා සමහර වෙනත් පළාතක හම්බ වෙන්න පුළුවන් එතකොට ෆැමිලි එකත් එක්ක වෙනින් තැනකට යන්න වෙනවා ඒකට අවුරුදු 15ක් දක්වා තනින් තැනට ගිහිල්ලා තමයි රස්සාව කරගෙන මේ ඉන්න වෙන්නේ ඉතින් ඒ නිසා ගොඩක් අය මේක අවබෝධ කරගත්තට පස්සේ අපිත් එක්ක එකතු වෙන ප්‍රමාණය යාළුවන්ට කතා කරනවා මැසේජ් දාලා අහනවා දැන් මේක අපි කම්පැනි එකක් විදිහට ගත්තොත් මේ ඉන්න ෆවුන්ඩර්ස්ලාගේ 4-5 දෙනාගෙන් විතරක් කරන්න බෑ මොකද එන මැසේජ් ප්‍රමාණය රිප්ලයි කරගන්න බැරි තරම් වෙනවා ඉතින් ඒ නිසා මේ ක්‍රමයේ සෑහෙන සාර්ථකයි අපිට ඉන්ඩිවිජුවල් අපි දන්න ඒරියා එක ඇතුළේ ඉන්න පොඩි පොඩි ගෲප් එකතු කරලා ඉවරලා දැන් අවයනස් එක හදලා තියෙනවා දැන් මේ වෙද්දී අද දවසේදී අපේ 6 වෙනි ගෲප් එකත් සම්පූර්ණ වෙගෙන එනවා දැන් අපිට ඉස්සරහට 7 වෙනි ගෲප් එකත් ඕපන් කරන්න වෙයි ඒ වගේම අපි මේ අතරේම අපි try කරනවා අපේ අනිත් කමියුනිටිස් නයිජීරියන්ස්ලා ගොඩක් ඉන්නවා ඒකම ඇෆ්‍රිකන් කමියුනිටි එකේ ඉන්නවා ගොඩක් ඉන්දියන්ස්ලාත් ඇති නේද ඉන්දියන්ස්ලා සැලකුත් ප්‍රමාණයක් ඉන්නවා දැනට අපි කනෙක්ට් වෙච්ච ප්‍රමාණයයි කියන්නේ ඇෆ්‍රිකන්ස්ලාට වැඩි ඉන්නවා ඉන්දියන්ස්ලා දැනට ඊට අමතරව බංග්ලාදේශ ඉන්නවා නේපාල් ඉන්නවා පිලිපීන් ඉන්නවා අපි දැන් හැමෝම එකතු කරගෙන මේ අවයනස් එක වැඩි කරන එක තමයි කරන්නේ ඇත්තට මේ වෙලාවේ තමයි මේ වීඩියෝ එකනුත් අපි try කරන්නේ ශ්‍රී ලංකන් කමියුනිටි එක රීච් කරලා පුළුවන් තරම් මේ සම්බන්ධව අවයනස් එක වැඩි කරලා දෙන එක අනිවාර්යයෙන් මෙහෙම නැතුනොත් 15ක් ඉන්න වෙනවා. ඔය ඒකට මම තව දෙයක් එකතු කරන්න. ඒ කියන්නේ ගොඩක් පිරිස මේක ගැන හරියටම දන්නේ නැහැ තවම. අපි ගොඩාක් ලියලා තියෙනවා, වීඩියෝස් හදලා තියෙනවා. ඒ දේවල් අපි WhatsApp group වලට දැම්මට ඇත්තටම අපි ඒකට මොකුත් කියන්න බෑ. ඒක ඇත්තටම සමහරවිට කරදරයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේක කියවපු පිරිස අනුව එතකොට ඒගොල්ලෝ මේක දැනුවත් වෙන්න ඒගොල්ලෝ දන්නවා මේකේ ඩෙප්ත් එක මේක කොච්චර සීරියස් දෙයක්ද කියන එක වැටහුණු කෙනෙක් අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි අපිවත් පුෂ් කරන්නේ අපි මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියන එක ගැන. ගොඩක් වෙලාවට මම උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම සමහර මෙම්බර්ස්ලා එහෙම හිතාගෙන ඉන්නවා RQF level 6 කිව්වට පස්සේ below 6 කිව්වට පස්සේ ඒකට අයිති වෙන්නේ මොකද ශබානා මහමූඩ් පාර්ලිමේන්තු එකේ කියද්දි විශේෂයෙන්ම කියාවගස්ලා ගැන මෙන්ෂන් කරා. එතකොට එළියේ ඒ වගේ දෙයක් තියෙනවා මේක RQF level 6 below 6 කියන්නේ කියාවගස්ලා විතරයි කියලා. එතකොට මේක ඇත්තටම ඒ ලෙවල් එකෙන් පල්ලෙහා ඉන්න කට්ටියට උදාහරණ කිව්වොත් එහෙම ඒ කියන්නේ රීටේල් වර්කර්ස්ලා එතකොට කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස්ලා ඒ වගේ ගොඩාක් පිරිසක් ගොඩාක් ඉන්නවා අනිවාර්යෙන්. ඔව් RQF level 6 කියන්නේ උඩ ඩිග්‍රී ලෙවල් එකේ. හැබැයි සමහර තව මතයක් තියෙනවා. අපි කරන්නේ උදාහරණයක් විදිහට මම රීටේල් එකේ වැඩ කරනවා කියලා හිතුවොත් එහෙම හැබැයි මට ඩිග්‍රී එකක් තියෙනවා. එතකොට ඒ කෙනා හිතන් ඉන්නවා හරි මට RQF level 6 qualification තියෙනවා. ඒ නිසා මට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒක නෙමෙයි ඇත්ත කතාව. ඔයාට එයාට ඩිග්‍රී එකක් තියෙන්න පුළුවන්. හැබැයි එයා කරන ජොබ් එක ඒතකොට රීටේල් මැනේජර් කෙනෙක් නම් ඒ රීටේල් මැනේජර් කියන ජොබ් පොසිෂන් එකට ඩිග්‍රී එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට එයාගේ ඉන්ඩිවිජුවල් කෙනෙක්ට එයාට ඩිග්‍රී එකක් තියෙන්න පුළුවන්. හැබැයි එයාගේ ජොබ් කැටගරි එකට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒතකොට එයා කෙනාටත් ඒක අවුරුදු 15ක් මේක මේ බලන් ඉන්න වෙනවා. ගොඩක් වෙලාවට ජොබ් එකත් එක්ක තමයි ඔයාගේ ජොබ් එකයි earnings එක salary threshold එක 53000 වගේ තියෙන්නේ. එතනින් උඩ කට්ටියට නිකන් 50 අවුරුදු 5කට ගන්න පුළුවන්. එතනින් පහළ thresholds තියෙන හැමෝටම ඩිග්‍රී එකක් තිබුණත් මාස්ටර් එකක් තිබුණත් ඒක වැඩක් වෙන්නේ නැහැ. අවුරුදු 10ක් බලන් ඉන්න ඕනේ. අනිත් ලංකාවේ ගොඩාක් කට්ටිය ආවේ මේ care workersලා විදියට ගොඩාක් අය ආවේ නේද? පෞගේ කාලේ ඉතින් numbers ගත්තොත් එහෙම 2027 ILR වලට eligible වෙන කට්ටියගේ වැඩිම majority එකකින් 150කට වැඩි පිරිසක් ඉන්නේ care workers. ඔව් ඊට පස්සේ දැන් care workersලා මුලින්ම ආවෙත් family එකම independence ලාත් එක 4-5 දෙනා family එකම ආවනේ නේද? ඉතින් ඒක නිසා ගොඩාක් කට්ටිය ඉන්නේ ඔය මේ level එකට පහළ නේද? ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් අතරේදී පහින් කරගන්න පුළුවන් ගොඩක් හොඳයි. ඒ වගේම ඩිපෙන්ඩන්ට්ලටත් ඒ විදිහටම ඉෆෙක්ට් කරනවා. ඩිපෙන්ඩන්ට්ටත් ඒ වගේම කන්ෆිගරේෂන් එක තියෙනවා. දැන් අලුත් රූල් එක වෙනස් වුණොත් අනිවාර්යයෙන්ම මමත් ඒක දැක්කා. ඔව් ඒ හැමෝම වෙන වෙනම තමයි ILR එකට එලිජිබල් වෙන්නේ. එතකොට ඩිපෙන්ඩන්ට් මේන් ඇප්ලිකන්ට් හම්බුණත් සමහර ඩිපෙන්ඩන්ට් ඒක එලිජිබල් වෙන්නේ නැහැ. එතකොට එයා වෙනම පාත් එකක ගිහිල්ලා තමයි එයා ඒක එලිජිබල් වෙන්න ඕනේ. එතකොට ළමයි ඉන්නවා නම් ඒ ළමයි 18ට වැඩි වුණොත් එහෙම එතකොට මේන් ඇප්ලිකන්ට්ගේ ඩිපෙන්ඩන්ට් විතර යට ඉන්න බෑ. ඒකට යාට සමහරට ස්ටුඩන්ට් වීසා එකක් දාලා තමයි ඉන්න වෙන්නේ. සමහරට ගොඩක් කටි ප්ලෑන් කරන් ඉන්නේ නැති. දැන් ඒගොල්ලෝගේ බබාලට අවුරුදු 12න් තමයි ඒගොල්ලෝ මෙහෙට එන්නේ. එතකොට අවුරුදු 5ක් ගිහිල්ලා 17 දී ඒගොල්ලන්ට ILR එක හම්බ වෙනවා. දැන් මේක 10 වුණොත් එහෙම ඒ යන පාර යනකොට
එතකොට ඒගොල්ලෝගේ ළමයින්ට 18ට වැඩි වෙලා ඒගොල්ලන්ට වෙනත් රූට් එකට යනවා. ඒ කෙනාට වෙනත් ස්ටුඩන්ට් වීසා එකක් දාන්න වෙනවා. ඒ වගේ සෑහෙන ප්‍රශ්න තියෙනවා. ඒක නිසා අපි හැමෝගෙම ඉල්ලන්නේ අපිත් එක්ක මේ වැඩේට සම්බන්ධ වෙලා ඉවරලා මේක සාර්ථක කරගන්න හැමෝගෙම උදව් උපකාර ලබා දෙන්න කියන එක තමයි අපි හැමෝගෙම ඉල්ලන්නේ. එතකොට දැන් ඔයගොල්ලන් දැන් මේකට දැන් ඔයගොල්ලන් කොහොමද කන්ටැක්ට් කරගන්නේ? මොනවාද ඔයගොල්ලන්ගේ WhatsApp group ඒ වගේ මොනවාරි තියෙනවද? දැන් කොහොමද අපේ කට්ටිය දැන් මේකට සම්බන්ධ වෙන්නේ? ඔයගොල්ලෝ මොනවද තියෙන්නේ? ඔව්. අනිත් එක තමයි මම ඔක්කොම links ටික ඔයගොල්ලන්ට දාන්නම් වීඩියෝ එක යටින්. එතකොට ඔයගොල්ලන්ට පුළුවනි ඒ මාර්ග හරහා යන්න. මොනවාගේ දේවල් ඔයගොල්ලෝ තියෙන වෙබ්සයිට් මොනවද? කොහොමද දැන් මේ කට්ටිය ඔයගොල්ලන් කන්ටැක්ට් කරගන්නේ? අපේ වෙබ්සයිට් එක තියෙනවා. ඒක ලොන්ච් කරලා තියෙන්නේ. තව පොඩි වැඩකට ගොඩක් තියෙන එක කරන්න හදමු දේවල්. ඊට අමතරව අපට WhatsApp groups තියෙනවා. මම අර QR එක දෙන්නම් මේ වීඩියෝ එක යටින් ඩිස්ප්ලේ කරන්න පුළුවන්. නැත්නම් ඕනම කෙනෙක්ට Facebook එකේ වුණත් Skill Migrants Alliance Limited කියලා සර්ච් කරා නම් අපේ group එක page එක ඒ හැමදේම බලා ගන්න පුළුවන්. එතනට join වුණා නම් එතනින් ඒ through අපිව contact කරන්න ඕනම කෙනෙක්ට අවස්ථාව තියෙනවා. ඔව් අපි කිසි වෙලාවක ඕනම කෙනෙක් ප්‍රශ්නයක් අහුවොත් එහෙම අපි ඒවා මග හරින්නේ නැහැ. අපි හරිම ඒ කියන්නේ මේ කැමැත්තෙන්ම හැම දෙයකම උත්තර දෙනවා. අපි හැම ඕන වෙලාවක ක්ලාස් වෙලා ඉන්නවා. ඕනම දෙයක් කියලා දෙන්න මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු මේ පැහැදිලි කිරීමක් ඕනම දෙයක් අපි කියලා දෙන්න කැමතියි. සහ අපේ රීජනල් මැනේජර්ස්ලා ඒ වෙනුවෙන් ඕන වෙලාවක ක්ලාස් වෙලා ඉන්නවා. අපි කන්ටෙන්ට් හදලා තියෙන්නේ ඔල්රෙඩි. ඒ දේවල් අපිට ඕගොල්ලන්ට යොමු කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඕන වෙලාවක ඉල්ලුවොත් එහෙම වීඩියෝස් ඒ ඕනම දෙයකින් අපි ඕගොල්ලන්ට අවශ්‍ය ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. මොකද මේක ගැන දැනුවත් වීමක් නැතුව ඇත්තට මේ වැඩේ කරන්න බෑ. අඳුරේ අතපත ගන්න බෑ. අපි හැමදේම A to Z මේක දැනගෙන තමයි මේ වැඩේ කරනවා නම් කරන්න ඕනේ. ඒ කියන්නේ ඩොනේෂන් එකක් දාන කෙනෙක් වුණත් මේ වැඩේ දිගපල්ල දැනගෙන තමයි කරන්න ඕනේ. ඒ එලාට ඒක දැනෙන නිසා එතකොට ගොඩක් සමහර කට්ටිය අපට යෝජනා කරනවා අපි මේකට පවුම් 50ක් දානවා 100ක් දානවා කියලා අයිඩියා එකක් ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ඔයගොල්ලෝ 50ක් දාන්න කියලා එහෙම කියන්න බෑ. මොකද මේක phase wise කියන්නේ step by step යන ප්‍රොසීඩර් එකක් ලීගල් පැත්තේ යනවා නම් එතකොට ඒ හැම අවස්ථාවකදීම තමන් තීරණය කරන්න ඕනේ මේ කැම්පේන් එක තමන්ට කොච්චර වටිනවද කියලා. මොකද අපිට සෑහෙන්න පිරිසක් කතා කරනවා. එතකොට ඒගොල්ලෝ කියන විදිහට ඒගොල්ලන්ට පවුම් 50ක් 100ක් දාන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තටම අවුරුදු හෙල්ත් කෙයාර් නැති පිටතින් ඉන්න ඕනම ස්කිල් වර්කර් කෙනෙක්ට අවුරුදු 5කට වීසා එකක් ගත්තොත් එහෙම පවුම් 25000ක විතර මුදල් ප්‍රමාණයක් යනවා ෆැමිලි එකකට වීසා දාන්න IHS ෆීස් ඇතුළුව මම දන්න තරමින් 1030ක් වගේ මුදලක් එක අවුරුද්දකට IHS ෆීස් එක විතර එක ඉන්ඩිවිජුවල් කෙනෙක්ට. එතකොට ෆැමිලි එකක් ගත්තොත් එහෙම මේක පවුම් 5500 විතර 4100කට ආසන්න ප්‍රමාණයක් එනවා. එතකොට ඒ කම්බගන් සල්ලි ඔක්කොම ඒවට යනවා. ඒ වගේ අවුරුදු 3කට හරි එහෙම දානවා නම් වීසා ෆීස් ඇතුළුව සෑහෙන මුදලක් වියදම් කරනවා. එතකොට අවුරුදු 5න් මේක කරන්න ඔයාගේ කන්ට්‍රිබියුෂන් එක මොකක්ද කියන එක ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයාගේ සර්කියුම්ස්ටැන්සස් මත. අනිවාර්යෙන්. ඉතින් මම ඔය පෞද්ගලික දෙයක් කරන්නම්. ඔයා කොහොමද දැන් මේ ඔක්කොම විස්තර දැනගත්තේ? ඔයා මම හිතන්නේ ලෝය කෙනෙක් කියලා. ඔයා කොහොමද මේ ඔක්කොම දැනගත්තේ? ඇත්තටම ඉතින් මේක ගැන උනන්දුවක් තියෙන නිසා සහ මම අයියේ ඇත්තටම 2019 මෙහෙට ආවේ. ඇවිල්ලිවල මම යෝක් වල යුනිවර්සිටි එකක ඉගෙන ගත්තා. ඉගෙනගෙන මම මේ දෙවැනි අවස්ථාව තමයි මේ වගේ රූල් චේන්ජින් එකක වික්ටිම් වෙන දෙවැනි අවස්ථාව මේ. මම එතකොට දැඩි අධිෂ්ඨානයකින් ඉන්නේ. මම මේ අවස්ථාවේ ඒකට chance එක ලබා දෙන්නේ නැහැ. මොකද 2024 මේගොල්ලෝ පෙබරවාරි සැලරි රෝල් වැඩි කරද්දී මම දෙසැම්බර් වල ග්‍රැජුවේට් උනේ. ඊට පස්සේ මගේ ග්‍රැජුවේට් රෝල් එක ෆස්ට් ජොබ් එකට යන්න හදන අවස්ථාවේදී මේගොල්ලෝ සැලරි රෝල් එක වැඩි කරා. එතකොට මට ඒ ජොබ් එකට යන්න ඒ ඔපචුනිටි එක නැති වුණා. එතනින් හරි ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් දෙවෙනි අවස්ථාවේ මම සහ අපේ පිරිස දැඩි විශ්වාසයකින් ඉන්නවා. ආපහු එහෙම මේ chance දෙන්නේ නැහැ. මොකද අපිට අපේ ජීවිතේ වටිනවා. අපි මෙහෙට ඇවිල්ලා ඉන්නේ යම්කිසි බලාපොරොත්තුවකින්. අපි හැම වෙලේම ටැක්ස් ගෙවනවා. අපේ පැත්තෙන් දෙන්න පුළුවන් කන්ට්‍රිබියුෂන් එක මේ රටට උපරිමයෙන්ම දෙනවා. අනිත් එක තමයි මේ දැන් ස්කිල් මයිග්‍රන්ට්ස්ලා ඇවිල්ලා ඒගොල්ලෝ නිකන් මෙහෙ ඉන්නේ නැහැ නේ. ඒගොල්ලෝ ටැක්ස් ගෙවනවා. ඩිපෙන්ඩන්ට් කෙනෙක් අපියත් වැඩ කරලා මේ ආර්ථිකයට දෙයක් දීලානේ ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගම මේව හැමදාම ප්‍රශ්න වලට මුහුණ දෙන්නකොට හරි අමාරුයි නේද? ඔව් ඒ කියන්නේ දැන් මේගොල්ලෝ රූල් වෙනස් කරාට පස්සේ වුණත් උදාහරණයක් ගත්තොත් එහෙම කෙයා වර්කර්ස්ලාගේ ඩිපෙන්ඩන්ට්ලා ගේන එක නතර කරා ඒගොල්ලෝ ජුලි මාසේ. එතකොට ඊට
ප්‍රේල් මාසේ වගේ ගිය අවුරුද්දේ. ගිය අවුරුද්දේ එතකොට ඊට පස්සේ එන පිරිස ගොඩක් බලාපොරොත්තු වුණා අවුරුදු 5ක් ඒගොල්ලෝ තනියම ඇවිල්ලිවලා මෙහෙ ඉඳලා ඉවරලා අවුරුදු 5කින් ඒගොල්ලෝගේ ෆැමිලි එක රියුනයිට් කරන්න බලාපොරොත්තු වෙන තමයි ඒගොල්ලෝ ආවේ. හැබැයි දැන් එයා පිරිසට කිව්වොත් එහෙම ඕගොල්ලන්ට අවුරුදු 15ක් ඉන්න එක සෑහෙන අසාධාරණයි. ඒක එතකොට ඒගොල්ලොන්ගේ ළමයින්ට ඒගොල්ලෝ ආවෙත් මේ තියෙන දේවල් විකුණලා දාලා නේද? කොච්චර ප්‍රශ්න එක්කද ලංකාවේ නම් මෙහෙට ආවේ නේද? අනිවාර්යයෙන්ම. ඔව් එතකොට ඒ වගේ දේවල් අපි ඇත්තටම අනුමත කරන්න බෑ. ඒකට විරුද්ධව මේ ප්‍රොපෝසල් එකට විරුද්ධව අපිට ට්‍රාන්ස්ජෙන්ඩර් ඇරේන්ජ්මන්ට් අවශ්‍යයි කියන මතය තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි මේ හඬ නගන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි හැමෝම එකතු වෙලා ඉන්නේ සහ අපි ආරාධනා කරනවා බලන් ඉන්න පිරිසට අපිත් එක්ක එකතු වෙන්න. ඕගොල්ලන්ට පුළුවන් දායකත්වයක් දක්වන්න. අපි පිටිපස්සේ සෑහෙන ලොකු පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ රීජනල් මැනේජර්ස් කැම්පේන් එකට විතරක් දැනට සහභාගී වෙලා ඉන්නවා 45කට වැඩි පිරිසක්. නලින් දයලා වගේ. ඊට පස්සේ එතනින් තවත් අපේ ටීම් එකේ ඉන්නවා වෙබ් ඩෙවලොප්මන්ට් පිරිස, කන්ටෙන්ට් හදන කට්ටිය ඉන්නවා, තව ඊමේල් කැම්පේන්ස් වල වෙනම පිරිසක් ඉන්නවා. ඊට පස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මෙහි ලෝ ප්‍රැක්ටිස් කරන ලෝයර්ස්ලා ඒ වගේ සෑහෙන පිරිසක් අපිත් එක්ක වැඩ කරනවා. 100කට ආසන්න ප්‍රමාණයක් අපිත් එක්ක වැඩ කරනවා. ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. එතකොට ඒ අදාළ දේවල් වලට වියදම් වෙන මුදල් ඒ හැමෝම තමන් විසින් තමයි දරාගන්නේ. ඒක ආයෙත් ඇවිල්ලා අපි මේ වැඩේ කරනවා. ඔයා හරි ෆවුන්ඩර් හරි කෝ-ෆවුන්ඩර් හරි අපිට මේක දෙන්න කියලා ඒගොල්ලෝ විල්ලින් කරන්නේ නැහැ. එතකොට අපිත් එහෙමයි. අපි අපේ කාලය මුදල් හැමදේම වැය කරගෙන මේ වැඩේ කරන්නේ. මේක ගැන දන්නේවත් නැති පිරිසක් අපි මේ වැඩේ සාර්ථක කරගත්තොත් එහෙම මේක ගැන දන්නේවත් නැති පිරිසක් මේකෙන් මේකේ අල්ටිමේට් බෙනිෆිට් එක ගන්නවා. අනිවාර්යයෙන් දැන් මේ රටේ දැන් මම හිතන්නේ මිලියන් 1 ගණක් ඉන්නවා 1 ගණක් ඉන්නවනේ. 1.6 මිලියන් මේක බලපාන හැමෝට මේකේ ප්‍රයෝජනයක් වෙනවා. ඒගොල්ලෝ දන්නෙත් නැහැ මොකද තියෙනවද කියලා නේ. ඒගොල්ලෝ අපිව දන්නෙත් නැහැ. අපේ අලයන්ස් එක දන්නෙත් නැති වුණා. හැබැයි ඒ හැමෝටම මේ බෙනිෆිට් එක හම් වෙනවා. එතකොට අපි කියන්නේ අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් යම්කිසි දුරක් තියෙනවා. අපි තනි වුණොත් එහෙම එතකොට එතනින් එහාට අපිට මේක කොච්චර ඉෆර්ට් එකක් දාලා වුණත් අපිට කරන්න බෑ. ඒ නිසා තමයි අපේ අලයන්ස් එක UK පුරාම විහිදුවන්න අපේ නලින් දයාලා වගේ කට්ටියත් එක්ක එකතු වෙලා ඒ වැඩේ කරගෙන යන්නේ. එතකොට මම ඕගොල්ලෝ හැමෝගෙම ඉල්ලන්නේ මේ කට්ටියත් එක්ක එකතු වෙන්න අපිට මේක සාර්ථක වෙන තැනටපත් කරගන්න ඒ දුරටම මේ අපේ කැම්පේන් එක අරන් යන්න අවශ්‍ය ඒ සපෝට් එක දෙන්න කියලා තමයි අපි හැමෝගෙම ඉල්ලන්නේ. ඒකට තව පොඩ්ඩක් එකතු කරන්න ඕනේ. දැන් දැනට එකතු වෙච්ච අය ඉන්නවා. එකතු වෙච්ච අය සහ ෆන් කරපු අය ඉන්නවා. සමහර අය දැන් දෙවෙනි පාර තුන්වෙනි පාරට ෆන් කරනවා. මොකද මේක ඒගොල්ලොන්ට තේරෙනවා ඒකේ බරපතලකම. තේරෙන්න සමහර අය පඩි ගන්න දවස බලගෙන අපිට මැසේජ් එකක් එනවා අපිට දවස් දෙකකින් පඩියනවා පඩියම සල්ලි දාන්න කියලා. ඒ වගේ දෙතුන් පාර සල්ලි දාන අයත් ඉන්නවා. ඉතින් එහෙම ඒගොල්ලොම තමයි අයට කතා කරන්නේ. නමුත් අපි මෙතනදී ඉල්ලන්නේ මේ වීඩියෝ එක බලන මේ ගැන අවබෝධය මදි අය හෝ අවබෝධය නැති අය ජොයින් වෙන්න අපේ Facebook එකට එහෙම නැත්නම් WhatsApp එකට ජොයින් වෙලා අවබෝධයක් ලබා ගන්න. ඊට පස්සේ මොනවා හරි ගැටලුවක් තියෙනවා කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් අපිට මැසේජ් එකක් දාන්න පුළුවන්. දාලා තව දෙන්නෙක් හෝ තුන් දෙනෙක් ඔයා වටා ඉන්න මේකට එකතු කරන්න. එතකොට අවබෝධය වැඩි කරන්න කතා කරන්න කියන එක අසමග මේ සම්බන්ධව මොනවද තියෙන ප්‍රශ්නය ගැන. එතකොට තමයි ඔයාලට මේක ඇත්ත තේරෙන්නේ, ගැඹුර තේරෙන්නේ. එතකොට තව මේ සියලු දෙනාම මේ වටාක එකතු වුණාම අපිට දැනට ඉන්න ප්‍රමාණයට අනුව මේ වැඩ කරන සියලු දෙනාම තමන් පැය 8ක් 10ක් 12ක් වැඩ කරලා ඇවිල්ලා සමහර අය රැටත් වැඩ කරනවා. ආයෙ උදේ වැඩට යනවා. ඒ අතරේ තමයි මේ රටේ ජීවත් වෙනවා කියන්නේ වෙලාව කියන්නේ සල්ලි. ඉතින් ඒ ඔක්කොම දේවල් වය කරගෙන ගොඩක් අය කරන කැපවීමට තව පොඩි සහයෝගයක් දෙන්න. ඒ වගේම තව සහයෝගයක් එකතු කරන්න. ඒක තමයි ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ එක බලන අයගෙන් හැමදෙනාගෙම. ඉතින් මම ඔයගලන්ට සුබපතනවා මේ වැඩේ සම්පූර්ණයෙන්ම සාර්ථක කරලා ඔයගොල්ලෝ වීසා ප්‍රශ්න දුර වේවා කියලා. එවන ඉතින් අයබෝන්. Thank you.